ආයුබෝවන් කියලා පිළිගන්න යාළුවනේ ඔයාලා හැමදාම වගේ අදත් සුපුරුදු පරිදි එකතු වෙලා තින්නේ SL Tech Tips සමගයි. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද මම YouTube වීඩියෝ එකක් හදලා ඒක අප්ලෝඩ් කරලා thumbnail එක වගේම තමයි ඒක අප්ලෝඩ් කරන විදිය ගැන. ඉතින් වීඩියෝ එකේ අන්තිමට අප්පර වෙන කරන් ඉන්න කියලා හැමෝගෙම මෙලගම. ඉතින් හැමදාම වගේ අදත් ඔයාලගෙන් ඉල්ලන්න තියෙන අපේ channel එකට අලුත් කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම අපිව subscribe කරන්න අමතක කරන්නත් එපා. පහලින් තියෙන bell එක click කරලා අනිවාර්යයෙන්ම YouTube channel එකට support එකක් දෙන්න කියලා හැමෝගෙම මෙලගම. අපි යන් අපේ වීඩියෝ එකට. ඉස්සෙල්ලා මම කියන්න ඕන මේකදී මම එඩිට් කරන්න පාවිච්චි කරන්නේ InShot ටැබ් එක. ඉතින් මෙන්න මේ විදිහට මම InShot ටැබ් එකේ ඇතුළට ගිහින් මම කරපු වීඩියෝ ක්ලිප් එක නැත්තම් මම ඔයාලට ඉන්ට්‍රෝ එකට කලින් තිබ්බේ වීඩියෝ ක්ලිප් එක මෙන්න මේ විදිහට මම InShot ටැබ් එකට දා ගන්නවා. ඉතින් ප්‍රොජෙක්ට් එකක් විදිහට ඒක හදාගත්තට පස්සේ ඒකේ තියෙන ආලෝකය ටිකක් වැඩි කරලා ඒකේ පැහැපත් බව නැත්තම් අපි එතන කරුල ගතියක් තිබෙන්නේ ඒක නැති කරගන්න. ඒ වගේ තමයි ට්‍රාන්සිෂන් සවුන්ඩ් එකක් දාලා ඉෆෙක්ට් එකක් දාලා ඒක තවත් බලන කෙනාට ආස වෙන්න විදිහට ඒක මම එඩිට් කරගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මම ඒක එඩිට් කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට පොඩි වීඩියෝ කොටසක් තමයි අපිට තියෙන එඩිට් කරගන්න. ඉතින් මම මේ කියන තැන් වලට ටෙක්ස්ට් එකක් දා ගන්නවා. මම කියන දේවල් වල ටෙක්ස්ට් ටිකක්. ඉතින් මෙන්න මේ විදිහට මම මගේ ඉන්ට්‍රෝ එකත් මේ විදිහටම මම වීඩියෝ එකට ඇඩ් කරගන්නවා. ඉන්ට්‍රෝ එකට සවුන්ඩ් එකත් එක්ක. ඉතින් ඊට පස්සේ අපි අපේ thumbnail එක හදන වැටේට ඉතින් මෙන්න මේ විදිහට මම ඒකට පාවිච්චි කරන්නේ Pixel Lab කියන app එක. ඉතින් මේකදී ඉස්සල්ලා මම YouTube size එක නැත්තම් ඒකට තෝරගන්න size එක මම YouTube size එක තෝරගන්නවා. ඉතින් ඒකෙදි මම මල්ලක තිබ්බ මල්ලක මම ගහ ෆොටෝ එකක් background clear කරපු. ඉතින් ඒ විදිහට ඒ ටික මම මෙහෙම ඇඩ් කරගන්නවා. ඉතින් ඇඩ් කරගත්තට පස්සේ මේ තියෙන්නේ ඒ සිංහල Unicode legacy එකකින් අරගත්තේ Unicode ටික සිංහල font වලින් මගේ thumbnail එක හදන විදිය මේ තියෙන. ඉතින් මේ තියෙන්නේ මම ඇඩ් කරගත්ත සිංහල font ටික. ඉතින් ඔයාලට පුළුවන් Google එක තියෙනවනේ ඉතින් Chrome browser එකෙන් ගිහින් සිංහල font ටික download කරගන්න වගේම තමයි හොඳ background photo ටිකක් download කරගන්න පුළුවන්. ඉතින් මේ මම background color එකක් හදාගත්තා. ඉතින් මේ වගේ ඔයාලට පේනවා ඉතින් මම YouTube ලෝගෝ වල opacity අඩු කරලා තමයි එතන පිටිපස්සෙන් තියාගත්ත. ඒක තවත් thumbnail එක පැහැදිලිව ලස්සනට පේන්න වැදගත් වෙනවා. ඉතින් මම මේක දැන් YouTube upload කරන එකට තමයි ඉතින් අපි මේ කරන්නේ. මම ප්‍රධාන වශයෙන්ම YouTube upload කරන්නේ mobile phone එකක් කරා. ඉතින් මම ඒකට පාවිච්චි කරන device එක තමයි Samsung Galaxy A01 කියන මේ mobile phone එක. මොකද මම PC එකක් පාවිච්චි කරන්නේ දැනටත් මම වීඩියෝ අප්ලෝඩ් කරන්නේ Samsung Galaxy A01 එකකින්. ඉතින් මෙන්න මේ විදිහට තමයි මම වීඩියෝ එක අප්ලෝඩ් කරන්නේ. ඉතින් මෙන්න මේ වගේ සරල ක්‍රියාදාමයකින් තමයි මම YouTube කරන්නේ. ඉතින් මේ වීඩියෝ එක මම කරේ ඇත්තටම මම YouTube කරන්නේ කොහොමද? YouTube කරන පටන් ගන්න කෙනෙක්ට අවබෝධයක් ගන්න හැන ඉතින් අනිවාර්යයෙන්ම අපිව subscribe කරන්න අමතක කරන්නත් එපා. එහෙනම් ඉතින් වීඩියෝ එක අදට ඉවරයි. ගිහින් යන්න සුබ දවසක්.